මුලින් බලද්දී ඒක නිකන් ඉරක් විතරයි. කිසිම තේරුමක් නැති හැඩයක් නැති පෑනක සලකුණක් විතරයි. හැම ලස්සන කතාවක්ම පටන් ගන්න ඔන්න ඔහොමයි. කාටවත් තේරුම් ගන්න බැරි හිස් තැනකින්. අපි ජීවිතේ මොනවා හරි අලුත් දෙයක් පටන් ගද්දී වටේ ඉන්න අයට ඒක තේරෙන්නේ නැහැ. ඔබ මේ මොනවා කරනවද කියලා එයාලා ප්‍රශ්න කරයි. මොකද උඹේ හිත ඇතුලේ තියෙන චිත්‍රය තවම ලෝකයට පේන්න අරන් නැහැ. ඒත් අඳින එක නතර කරන්න එපා. කාලය සහ ඉවසීම. අන්න ඒ දේවල් දෙකට පුළුවන් ඕනම අවුල් ජාලාවකට ලස්සන හැඩයක් දෙන්න. වැරදෙන ඉරි මැකෙන සලකුණු ඒ හැම දෙයක්ම එකතු වෙලා තමයි දවසක වටිනා නිර්මාණයක් බිහි කරන්නේ. ඔබේ ජීවිතෙත් අන්න ඒ වගේ හැඩ ගැහෙන්න ටිකක් කලයි. බලන්න අර තේරුමක් නැතුව තිබ්බ ඉරි කෑලි එකතු වෙලා අන්තිමට කොච්චර ලස්සන හොරතල් රූපයක් මැවුනද? අන්තිම තප්පරේ වෙනකන් උත්සාහය අත්නොහැරපු නිසායි මේ වගේ ලස්සන නිමාවක් ලැබුණේ. ඉතින් උඹේ ජීවිතේ අද දවසේ තියෙන අවුල් සහගත තැන් දිහා බලලා සැලෙන්න එපා. පෑන උඹේ අතේ තියෙනකම් උඹේ කතාව ලස්සනට ඉවර කරන්න උඹට පුළුවන්. අද දවසේ මහන්සි වෙයන්. හෙට දවසේ ලස්සනම චිත්‍රය උඹේ කරගන්න. වැටෙන්න නැගිටපන්.